සුදේෂ් නැගිටින්නකෝ අනේ. මේක නිදින වෙලාවක්ද? සුදේෂ් මේ හොඳටම දවල් වෙලා. දවල්ට කෑම කන්නේ නැද්ද? වා මේ බලන්නකෝ. මේ සුදේෂ් ඔයා හරියට මට පුම්බන්නේ මම ප්‍රියංවදාව බලෙන් ගෙයින් දොට්ට දාලා යටු ටික ගත්තා වගේනේ. අනිත් එක ඉතින් සුදේෂ් ගෑනු ළමයි දෙන්නෙක් ඉන්න අපිට මෙහෙන් ගෙයක් දොරක් තිබුණයි කියලා වැඩි වෙන එකක් ඈ. හසරවටත් තියෙන්නේ ගෙයක් දොරක් ඉඩමක් තියෙන ගෑනු ළමයෙක්ව කසාද බැඳගෙන ජීවත් වෙන්න. එතකොට මේ හැම ප්‍රශ්නයක්ම ඉවරයිනේ සුදේෂ්. ලරද්ද මගේ හන්දා මට කරන්න දෙයක් නැහැ. නැත්නම් මම දන්නවා තවදුර කරන්න ඕනේ දෙයක්. කමක් නෑ සුදේෂ්. ඔයා වැරද්ද වගේ කියලා පිළිගත්තානේ. ඒකත් ඇති. Hey, bye una. Udah dengan tarah gila lagi. Oh, aku mau dah hasil makin mukut nona lagi mih mahan nih. Mam මෙහෙම පාරාල රස්යද වෙච්ච කෙල්ලෙක් නෙමෙයි හසරල්. අයියෝ මට මෙහෙම කරන්නේ. සයුරි මම පරක්කු උනේ අම්මා ගෙදර නොහිටපු නිසා. මං කතා කරන්නේ ඔයාගේ පරක්කුව ගැන නෙමෙයි. සයුරි මම ඔයාලට බස් එකේ නැගලා මෙතනට එන්න කිව්වේ තෙවලුර අංකල්ගේ කාර් එක එතන තියෙනවා දැකමු නිසා. ඔයා බය වුණේ කාර් එකට නෙමෙයි අරලියට. අයියෝ අච්චර අරලියට බය? මොකද්ද මට හංගන ඔය දෙන්න අතර තියෙන රහස? සයුරි මිනිස්සු බලන් ඉන්න අතතරින්. මට ලැජ්ජයි. මට ලැජ්ජයි බයයි දුකයි තුනම තියෙනවා. කතා කරන්න. මොකද්ද මට හංගන ඔය දෙන්න අතර තියෙන රහස? සයුරි කියන්න හදන්නේ බොරුවක් නා මට නිස්කාරණේව ගැන කලකිරවන්න එපා. සයුරි ඔයා මට ආය ඇත්ත කියනකම් මං ඔයාව ආය හම්බෙන්න දෙන්නේ නැහැ. හරිද? සයුරි